ආයුබෝවන් ආදරණීය ඔයාලා හැම කෙනෙක්ටම SM Life අපේ YouTube channel එකට ඔයාලා හැම කෙනෙක්වම ආදරෙන් පිළිගන්නවා. අපේ garden එකේ පිපුණු ලස්සන මල් ටිකක් බලමුද? මේ තියෙන්නේ ground orchid. මල් ළඟ නම් දැනට පාට 3ක් විතරයි තියෙන්නේ. මේ තියෙන්නේ ප්ලම්බගෝ මල්. ඉතින් මේ මලට ස්කයි ෆ්ලවර් කියලත් කියනවා. මේ මලේ තියෙන නිල් පාට හින්දා තමයි එහෙම කියන්නේ. ඔයාලට කියන්න මේ මලට පොඩි කතාවක් තියෙනවා. මේ මල මං ගෙනාවේ මේ වෙලක් බලන්න ගිය වෙලාවක වෙලේ තිබ්බ ලස්සනට හැදිලා. ඉතින් මං ගෙනාවා. ඒත් මං හිතුවේ නෑ මෙහෙම ලස්සනට මේ අපේ ගෙවත්තේ මෙහෙම හදන්න පුළුවන් වෙයි කියලා. හැබැයි බලන්නකො ලස්සනට තියෙනවා. මේ තියෙන්නේ වින්කා. මේ සමහරු නම් කියනවා මේකට මිනි මල් කියලා. තවත් සමහරු කියනවා මේක ගෙදර වත්තේ හදන්නත් හොඳ නැහැ කියලා. එනට මම නම් එහෙම හිතන්නේ නැහැ. ඉතින් මට නම් මේ මල ගොඩක් ලස්සනයි. අපි අපේ ගාඩන් එකට අවුරුද්ද පුරාම මල් පිපෙන පැල එකතු කරගන්නවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේ මල් වර්ගයක් තමයි මේ වින්කා කියන්නේ. අවුරුද්ද පුරාම මලුත් පිපෙනවා, නඩත්තුවත් අවමයි, අවුවටත් හදන්න පුළුවන්. මේ තියෙන්නේ මේ කාලේ ගොඩක් අය හරි ආසාවෙන් හදන දිය කූඩලු. මේ තියෙන්නේ එපීසියා. මේ පැල වර්ගය ගොඩක්ම ලස්සන හැඟිම් පොට් එකක හැදුවොත්. විදේශීය ශාක වර්ගයක් වන මේ එපීසියා වල වැරයිටිස් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ කුකුල් කරමල් කියන වර්ගය. මල් ළඟ නම් තියෙන ගොඩක් පුංචි පැලයක්. ඇන්තූරියම් වලට නම් කලින් මගේ ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ. ඒ වුණාට දැන් නම් මම මේ ඇන්තූරියම් වලට ටිකක් ආසයි. මේ තියෙන්නේ ක්ලොක් වයින් කියන මල් වර්ගය. මේ වර්ගය ගොඩක් තද අවුවටත් ඔරොත්තු දෙනවා.
තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. මාව අහගෙන බලාගෙන හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි.